අරස කියලා කුඩේ ගෙනාවනේ එකකින් ප්‍රයෝජනයක් ගන්නත් එපා. ඉතින් අවුයි ඉලන් යනවා. කොල්ලුන්ට කුඩේ ඉලන් යන්න බැරිද? පුළුවන් නේ. යාළුවනේ මං සිකුරාදා ඉරිදා ඒ දවස් දෙකේ vlogs දාන්න කියලා හිතුවා දිගටම. මගේ ඩේලි ලයිෆ් එක මොනවද වෙන්නේ, ජිම් එකට ගිහලා මොනවද වෙන්නේ, වර්ක්අවුට් එතකොට ලයිෆ් එකේ මොනවද වෙන්නේ කියලා අප්ඩේට් වල අතට බෙදා ගන්න කියලා හිතුවා. මගේ ෂෝට් වීඩියෝ වෙනම යනවා යාළුවනේ. ඔයාලා සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. බෙල් අයිකන් එක ක්ලික් කරන්න, ෂෙයාර් කරන්න, ලයික් කරන්න, කමෙන්ට් කරන්න අමතක කරන්න එපා හොමස්. මගේ තේ කුතුලා ඉන්න. ඒ වගේම Facebook page එක අමතක කරන්න එපා. ඒකත් ෆලෝ කරලා තියාගන්න. මොනවද වෙන්නේ අප්ඩේට් බලා ගන්න පුළුවන් යාළුවනේ ඔයාලට. අපි බලමු අද මොකද වෙන්නේ කියලා මගේ දවසට. යාළුවනේ ඔයාලා ජිම් එකට යද්දි අනිවාර්යයෙන්ම ටවල් එකක් ගෙනියන්න. මොකද මේ බෙන්ච් වල අනිවාර්යයෙන්ම බැක්ටීරියා තියෙනවා. ගොඩක් අයගේ දාඩිය ඒකට වැටෙන හින්දා. ගයිස් මේ ග්‍රවුන්ඩ් එකේ අපි ෆුට්බෝල් ගහනවා සමහරක් වෙලාවට. නැත්තම් දුවන්නත් එනවා. අද වැහිබර කාලුණේ තියෙන එද්දි නම් ඔව් වැස්ස කාලුණේ උදේ මාර විදියට. පිට්ටනිය සුද්ධ කරනවා මං හිතන්නේ වැස්ස දැන් පෑවුව හින්දා වෙන්න තියෙත් අග්ගල වහිනවා. යාළුවනේ මගේ ෂෙඩියුල් එකේ තියෙන්නේ ඉන්ක්ලයින් ඊළඟට ෂෝල්ඩර්ස්. ඒ ටික තමයි යාළුවනේ සතියේට දවස් 4ක් මං වර්ක්අවුට් කරනවා. දවස් 3ක් යාළුවනේ රෙස්ට් එක. ඒ වගේ තමයි මගේ ෂෙඩියුල් එකේ යන්නේ. මං අර ලොකුවට බර දාලා ගහන්නේ මං ෂෙඩියුල් එකට අනුව ඒ වගේම කෑමත් එක්ක කන්ට්‍රෝල් කරගෙන ෂේප් එකේ යනවා ඒක. වර්ක්අවුට් එක ඉවර යාළුවනේ. දැන් ඉතින් යන්න හදන්නේ. ඉතින් යන්න කලින් පොඩ්ඩක් hina වෙලා යන්න එපා ඉන්නේ ඔක්කොටම. ගායිස් ඉතින් බලන්න මේ මහ වැස්සේ මම ආවේ නැත්තම් අද වැස්සත් නැහැ යාළුවනේ. බලන්න ඉතින් උදේ පාන්දර වැස්සා. ඉතින් මං හිතුවේ ඉතින් වැස්ස තිබ්බත් යනවා කියලා. දැන් මම වහින්නේ නැහැ. කුඩෙත් ගෙනාවා. ඕන එකක් විදියසක් කියලා. කොහොමද ඔයාලට වෙසක් හොඳට තිබ්බද? කොහෙද දන්සල් ගිය යාළුවෝ ටික? කට්ටි දන්සල් ගිහිල්ලා ගොඩාක් වීඩියෝස් දාලා තිබ්බා. ඉතින් මොකෝ වෙන්නේ? යාළුවනේ මගේ vlogs ටික බලන්න කියලා ඔයාලට කියනවා. දිගටම මම දිගටම දැන් vlogs කරන්න හිතන් ඉන්නවා channel එකේ. ඒ වගේම මගේ Facebook page එක follow කරලා තියාගන්න. එහෙනම් homies තවත් vlogging හම්බෙමු. Goodbye homies. Thank you for watching.